අද මම ඔයාලට ඉදිරිපත් කරන්න දන්නේ කාර්යාල පවත්නා සේවක තුන්වෙනි ශ්‍රේණියේ තනතුරු පුරප්පාඩු 12ක් පුරවන්න අපේ ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද ගැසට් නිවේදනය. දැන් ඔයාලා මේකේ බලන්න ඇති කොහොමද අපි මේ තනතුරට ඇප්ලයි කරන්න කියලා. අපි බලමු පියවරෙන් පියවර කොහොමද ඒක කරන්න කියලා. මේකේ ගැසට් එකේ තියෙන රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් තමයි මේක ඉදිරිපත් කරන්නේ. රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලයේ පවත්නා කාර්යාල සේවයේ තුන්වන ශ්‍රේණිය තනතුරු පුරප්පාඩු 12ක් පිරීම සඳහා මෙම නිවේදනයේ සඳහන් සුදුසුකම් සපුරා ඇති ශ්‍රී ලාංකික පුරවැසියන් ආයතනපත් කැඳවනවා කියලා තමයි මේක සඳහන් වෙන්නේ. ඒකේ මෙයාලා තියෙන කොන්දේසි තමයි සුදුසුකම් සපුරා ඇති ආයතනකරුවන් පහතින් දක්වා ඇති ආකෘතිය අනුව සකස් කරන ලද ආයතනපත් අදාළ සහතිකවල පිටපත්ද සමග බහ එවනු ලබන කවරේ වම්පස ඉහළ කෙරවලෙහි කාර්යාල සේවයේ තුන්වන ශ්‍රේණිය සඳහා ආයතන පත්‍රය යනුවෙන් සඳහන් කර 20/25/5 දින හෝ ඊට පෙර ලැබෙනසේ පහත ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතුය. එයාලා කියනවා මේ ඔයාලා මේ සුසුකම් සපුරලා තියෙනවා නම් අනිවාර්යෙන් ඔයා එවන ලියුම් කවරේ මතක් කරලා කාර්යාල සේවයේ තුන්වන ශ්‍රේණිය සඳහා ආයතන පත්‍රය කියලා සඳහන් කරන්න කියලා. ඒකම අනිවාර්යෙන් 20/25 දෙසැම්බර් 5ට කලින් තමයි මෙයාලා මේකේ වන්නේ කියලා කියන්නේ. ඊට කලින් ලැබෙන්න සලස්වන්න කියලා තමයි කියන්නේ. තවද පහත සබැඳිය ඔස්සේ ඇතුළත් කර ඇති Google ෆෝම්ද නියමිත පරිදි සම්පූර්ණ කිරීම අනිවාර්යයි. එයාලා තව අමතර දෙයක් කියනවා මේක එවනකට අමතරව අනිවාර්යෙන් මේ Google ෆෝම් එක පුරවන්න කියලා. ආයතනපත කැඳවීමේ අවසන් දිනට පසුව ලැබෙන ආයතනපත් ප්‍රතික්ෂේප කරනවලු. ඒ කියන්නේ ඔයාලා මේක පහුවෙලා යවුවොත් ඒවා ගණන් ගන්න නැල්ලු එයාලා ඒක අයින් කරනවා කියලා තමයි මෙතන කොන්දේසි වල කියන්නේ. හරිද? එතකොට ඔයාලා කරන්න ඕන ඒ ලියුම් කවරේ වම්පස කෙරවල කාර්යාල සේවකයේ තුන්වෙනි ශ්‍රේණිය සඳහා ආයතන පත්‍රය කියලා සඳහන් කරලා 12/5ට කලින් අනිවාර්යෙන් යාට ලැබෙන්න සලස්වන්න කියලා තමයි කියන්නේ. ඊට අමතරව පල්ලෙහා තියෙනවලු යාලගේ link එක මම ඔයාලට ඒකේ description එකේ දාන්නම්. ඒ Google form එක පුරවන්න කියලාත් එයාලා කියනවා. ඒක ඒතකොට ඒ කොන්දේසි දෙකක් එතන එයාලා සඳහන් කරනවා. මේක තමයි Google form එක. මම ඒක link එකේ දාන්නම් ඔයාලට. ඔයාලට ඒතකොට ලේසි ඒක එවෙලෙම පුරවලා ඔයාලට පුළුවන් මේක එවෙලෙම අදාළ තැපැල් කාර්යයකට ගිහිල්ලා ඔයාලා කිට්ටුව තියෙන තැපැල් කරන්න. හරි. තුන්වන කරුණ වශයෙන් යාලා සඳහන් කරන තනතුරේ ස්වභාවය රාජකාරී ව්‍යුහය. ඔයාලා මොකද කරන්න ඕනේ කියලා මෙයාලා ඒකේ කියනවා රැකියාව ලබා ගත්තට පස්සේ මොකද කරන්න ඕනේ කියලා මෙයාලා ඒක සඳහන් කරනවා. මෙම තනතුර ප්‍රාථමික ශිල්පීය නොවන ගණයේ තනතුරකි. මේක සාමාන්‍ය ප්‍රාථමික රැකියාවලු ඒක මේ ශිල්පීය දක්ෂතාවයක් මොකුත් තියෙන්න ඕනේ නැහැ කියලා තමයි මෙයාලා කියන්නේ. හරිද? ඒක කරුණක් තමයි මෙයාලා ඒක කියන්නේ. ඊළඟට කියනවා මේව පත්වීම ස්ථිරය. අනිවාර්යයෙන් මේක ස්ථිර පත්වීමක් වශයෙන් තමයි ආණ්ඩුවට ගන්නෙ. විශ්‍රාම වැටුප් සහිත අනිවාර්යෙන් විශ්‍රාම වැටුප් හම්බ වෙනවා කියලා තමයි මෙයාලා කියනවා. ඊට අමතරව එයාලා කියනවා විශ්‍රාම වැටුප් ක්‍රමයේ සම්බන්ධව රජය විසින් ඉදිරියේදී ගන්න ලබන ප්‍රතිපත්තිමය තීරණයට යටත් වේ. කියන්නේ දෙයක් ආණ්ඩුව කිව්වොත් එහෙම විශ්‍රාම වැටුප් ක්‍රමය අහෝසි කරනවා කිව්වොත් ඒ වායකට එක වෙනවා වගේ අදහසක් තමයි මෙයාලා මේක ඉදිරිපත් කරලා තියෙන්නේ. අනිවාර්යෙන් දැනට තියෙන නීති පද්ධතියත් එක්ක ඔයාලා අනිවාර්යෙන් විශ්‍රාම වැටුපක් අයිති වෙනවා කියලා තමයි මෙයාලා මෙහි සඳහන් කරලා තියෙන ගැසට් එකේ. ඊට තුන්වෙනි කරුණ වශයෙන් ඔයාලට සඳහන් කරනවා මෙයාලා ඔබ වැන්දපු පුරුෂයා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයට දායක විය යුතුය. රජය විසින් විටින් විට නියම කරන ලබන ආකාරයට ඔබ විසින් ඒ සඳහා දායක මුදල් ගෙවිය යුතුය. ඒ කියන්නේ වැන්දපු පුරුෂයන් අනත්දරු වැටුප් ක්‍රමයට දායක වෙන්න ඕනලු. ඒ අනුව ඔයාලට ඒ සඳහා දායක මුදල් ගෙවන්න ඕන කියලාත් එයාලා සඳහන් කරනවා. ඊළඟ කරුණ වශයෙන් මෙයාලා සඳහන් කරන කොන්දේසි තමයි පත්වීම බාරගත් දින සිට වසර 3ක පරිවාස කාර්යයකට යටත් විය යුතුය. ඒ කියන්නේ ප්‍රොබේෂන් පීරියඩ් එක ලුගන්නේ පත්වීම දැන් අපි කියමු අද පත්වීම ගත්තොත් ඔයා දින අවුරුදු 3ක් යනකම් පරිවාසයක වශයෙන් තමයි එයාලා සේවය කරන්න කියලා කියන්නේ. සේවා ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයෙන් නියමිත පරිදි කාර්යක්ෂමතා කඩින් විභාගයේ සමත් යුතුය. ඒකම විවස්ථාවේ සඳහන් විදිහට කාර්යක්ෂමතා කඩින් විභාගයක් තියෙනවලු. ඒක අනිවාර්යෙන් පාස් වෙන්න ඕන කියලා තමයි මෙයා සඳහන් කරන්නේ මේකෙදි. ඊළඟ කරුණ වශයෙන් මෙයාලා සඳහන් කරනවා සෑම රාජකාරී දිනයකම පෙරවරු 8 සිට පස්වරු 4:45 දක්වා රාජකාරී නියැලිය යුතුයි. ඒ කියන්නේ ඔයාලා උදේ 8 වෙලට ගියොත් හවස 4:45 වෙනකන් අනිවාර්යෙන් රාජකාරිය කරන්න ඕන කියලා තමයි මෙයාලා කියන්නේ.
මෙම තනතුරු අදාළ රාජකාරී වගකීම් අනුව ඕනෑම දිනයක රාජකාරී වේලාවෙන් බැහැරව රාජකාරී ඉටු කිරීමට බැඳී සිටිය යුතුය. එයාලා තවම සඳහන් කරනවා මෙම තනතුරට අදාළ රාජකාරී වගකීම් අනුව ඕනෑම දිනයක රාජකාරී වේලාවෙන් බැහැරව හරි රාජකාරී ඉටු කරන්න බැඳිලා ඉන්නවා කියලා. ඊළඟ 6 වෙනි කරුණ වශයෙන් යා කියනවා 20 10යි 16 වෙනි රාජ්‍ය පරිපාලන චක්‍රයකන අංකහි 18යි 20යි සඳහන් විධිවිධාන අනුව නියමිත අනෙක් රාජ්‍ය භාෂාවේ ප්‍රවීණතාවය ලබා ගත යුතුය. ඒ කියන්නේ දෙමළ භාෂාව පිළිබඳ ප්‍රවීණතාවයක් ඔයාලා ලබා ගන්න ඕන කියලා වගේ තමයි අදහස මෙයාලා මේකේ සඳහන් කරන්නේ. 7 වෙනි කරුණ වශයෙන් මෙයා සඳහන් කරනවා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්ය පටිපාටික රීති වලටද ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරාජයේ ආයතන සංග්‍රහයටද රජයේ මුදල් රෙගුලාසි වලටද රජයේ වෙනත් රෙගුලාසිය චක්‍රයකින් ඔබසන්න සංශෝධනයත් යටත් වෙන්න ඕන කියලා මෙයාලා ඒකේ සඳහන් කරනවා. මේ කරුණු තකේ තමයි ඔයාලා තනතුරේ ස්වභාවය හා රැකියා ස්වභාවය සඳහන් වෙන්නේ මේ ආකාරයට. හරිද? අපි බලමු ඊළඟට මොකක්ද කියන කොන්දේසිය කියලා. ඊළඟට දැන් මෙතන මම කිව්වේ දෙවෙනි කොටස යටතේ. ඊළඟට හතරවෙනි කොටස යනවා. එයාලා කියනවා තනතුරේ කාර්යභාරය දැන් මම ඉස්සෙල්ලා ඉදිරිපත් කරා. දෙවෙනි කොටස යටතේ මෙහෙම ඉදිරිපත් කරා. මෙතන තුන්වෙනි කොටස යටතේ මෙතන ඉදිරිපත් කරා තනතුරේ ස්වභාවය හා රාජකාරී කරන්න ඕන මොනවද කියලා. දැන් මෙයාලා මෙතන කියනවා හතරවෙනි කරුණ යටතේ එයාලා කියනවා තනතුරේ කාර්යභාරය. ඔයාලා මොකද්ද දුන්නු කාර්යභාරය කියලා. තනතුරේ කාර්යභාරය තමයි එයාලා සඳහන් කරන්නේ. ආයතනයේ කාර්යයන් ඉටු කිරීම හා පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන පොදු මූලික අවශ්‍යතාවයන් අතුරින් නිශ්චිත අර්ධ ශිල්පීයෝ නිපුණතාවකින් තොරව කටයුතු කරෙහි මූලික කාර්යභාරයක් පවරන ලබන අතර බහුකාර්ය සේවා ගනේවි. මෙම කාර්ය පරිපදයට අයත් ඕනෑම කාර්යභාරයක් ආයතනයේ ප්‍රධානියා පත්ති නිලධාරියා විසින් මෙම සේවා ගණයට පවරනු ලැබේ. ඒ කියන්නේ මේ රැකියාව තමයි ඔයාලට කරන්න තියෙන්නේ. එතන ගිහිල්ලා ඔයාලට කරන්න තියෙන්නේ මේක. යතුරු රාජකාරී පැවරිය යති අවස්ථාවේදී පෙරවටේදී ඔයාලට තියෙන්නේ ඔෆිස් එක අරින්න වහන්න වගේ වැඩක් තමයි මෙතන මෙයාලා සඳහන් කරන්නේ. යතුරු ආභාරය තමයි තියෙන්නේ ඔෆිස් එක. ඒ අදාළ ආයතනයේ නිලධාරී පැමිණීමට පෙර කාර්යාලය කාමරය ඇතුළු අංශ පිරිසිදු කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීම. ඔයාට ඊළඟට තියෙනවා කාර්යාලය ජොබ් එකේ ඒ අදාළ ඔෆිස් පිරිසිදු කරලාද මේවා කරලාද කියලා ඔයාට තමයි ඒකේ බලන්න තියෙන්නේ. එතකොට ලිපිගනු ශාඛා අතර ගෙන යාම. ඒ කියන්නේ එක එක ශාඛා අතර එක එක දෙපාර්තමේන්තු අතර ඒක ඇතුලේ තියෙන ලිපිගනු එහා මෙහා ගෙනියන ජොබ් එකත් ඔයාට තමයි බාරව තියෙන්නේ. ඒකත් ඔයාගේ ජොබ් එකක්. ඒකම ඡායා පිටපත් ලබා ගැනීම, ෆැක්ස් යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම, ඒ වගේම ෆොටෝකොපි ගහන්න, ඒ වගේම ෆැක්ස් යන්ත්‍ර මෙහි ෆැක්ස් යන්ත්‍ර ක්‍රියාකාරීත්වය ඒවා සිදු කරන්න තියෙන්නේ ඔයාලටමයි. ඊළඟට පස්වෙනි කරුණයට තියෙනවා සවස නිලධාරීන් සියලු දෙනා කාර්යාලයෙන් පිටතට ගිය පසු සියලුම වායු සමීකරණ යන්ත්‍ර විදුලි පහන් ක්‍රියා විරහිත කිරීම, සියලු ජනදොරවල් නිසෙස්ස වසා ඇති බව පරීක්ෂා කර තහවුරු කර ගැනීම. ඒ කියන්නේ හවස නිලධාරීන් ආයතනයේ වැඩ අවසන් කරලා ගියාට පස්සේ වාට තියෙන්නේ කාර්යාලයේ පිටතට ගිය පසු වායු සමීකරණ ඔෆ් කරලා ගිහිලා තියෙන්නේ. ඒ වගේම තාම ලයිට් ෆක්ත් වෙනවද? ඒව බලලා චෙක් කරලා පරීක්ෂා කරලා ඒව අවස්ථාව විසන්ධි කරන්න තමයි වගේ රැකියාවේ තියෙන්නේ. පරිගණක හා අනිකුත් විදුලි උපකරණ ක්‍රියා විරහිත කර තිබේද යන පරීක්ෂා කර තහවුරු කරගන්න. මේ වගේම පරිගණකත් ඔෆ් කරලාද අමතක වෙලාද එහෙම කියලා ඔයාට එතන ජොබ් රෝල් එකේ තියෙනවා. ඒවා පරීක්ෂා කරලා බලන්න. ඒ කාරණා ටික තමයි එතන තියෙන්නේ. ඊළඟට පස්වෙනි කරුණ ලෙස මෙයාලා කියනවා පස්වෙනි කරුණට යන්න කලින් අපි මේ මෙතන 6 වෙනි කරුණ මෙයා සඳහන් කරලා තියෙන්නේ. 6 වෙනි කරුණ ඊළඟට 6 වෙනි කරුණ වශයෙන් මෙයාලා කියනවා දැන් වර මේ කොන්දේසි ටික පස්වෙනි කරුණ වශයෙන් සේවා කොන්දේසි අවම වශයෙන් වසර 3ක කාලයක් රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය අනුයුක්ත සේවකල යුතුයි. අනිවාර්යෙන් ඔය අඩුම අවුරුදු 3ක්වත් මේකේ සේවය කරන්න ඕන කියලා එලා කොන්දේසියක් දානවා. ඒ වගේම මේ පත්වීම් සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ 23/10/29 හා 20 අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශිත කාර්ය පටිපාටික රීති වලට දැක්වෙන කොන්දේසි වලටත් අදාළ වෙන්න ඕන කියලා තමයි මෙයාලා මේ කියන්නේ ඊළඟ කාරණා වශයෙන්. එතකොට පස්වෙනි කරුණ ඒක ඊළඟ 6 වෙනි කරුණ වශයෙන් මෙයාලා තියෙනවා අනිවාර්යෙන් ඔයාලා ලංකාවේ පුරවැසියෙක් වෙන්න ඕන කියන එක සඳහන් කරනවා සුදුසුකම් වශයෙන්. ඒ වගේම දෙවෙනි වශයෙන් ඉල්ලුම්පත් බාර ගැනීමේ අවසන් දිනයට වයස අවුරුදු 18ට නොඅඩු විය යුතුයි. අවුරුදු 18ට අඩු වෙන්න බෑ වාට. ඒ වගේම 45ටත් වැඩි වෙන්න බෑ කියලා තමයි මම සඳහන් කරන්නේ.
යහපත් චරිතයෙන් හා මනා ශාරීරික යෝග්‍යතාවකින් ඉන්න පුළුවන් වෙන්නවලු. ඒ වගේම අධ්‍යයන පොදු සාතික සාමාන්‍ය විභාගයේදී දෙවන වරන වැඩි වාර ගණනකින් යටත්ව දෙවනි වර ඒ කියන්නේ ඔයා සාමාන්‍ය පෙළ පාස් වෙන්න ඕනලු. සම්මාන දෙකක් හා විෂයන් 6ක් ඇතුළුව ඔයා සාමාන්‍ය පෙළ සමත් වෙලා තියෙන්න ඕනේ කියලා මෙයාලා සඳහන් කරනවා. ඒ වගේම පස්වෙනි කරුණට යාලා කියනවා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්ය පටිපාටිය රීතියන පහ පරිච්ඡේදන රජයේ සේවය කරනු ලැබීමට සුදුසු තැනැත්තෙකු නොවිය යුතුය කියලාත් එයාලා සඳහන් කරනවා. ඒ වගේම 6 වෙනි කරුණ ලෙස එයාලා සඳහන් කරනවා සෑම ආයුධකරුවෙකුම තරන්තරට බඳවා ගැනීම සඳහා අදාළ සියලු සුසුකම් සම්පූර්ණ ආයුධපත් කැඳවනු අවසන් දිනට හෝ ඊට පෙර සම්පූර්ණ කර තිබීම අනිවාර්ය වේ. සුසුකම් අනිවාර්යයෙන් මෙයාලා එදාට ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි කියමු සාමාන්‍ය පෙළ ප්‍රතිඵල රිසල්ට් සීට් එක ඔයාලට ගන්න බැරි වෙලා ඒ කියන්නේ ඔයාගේ රිසල්ට් එක තව පරක් වෙලා නම් ඔයාලට ඒක ආයුධම් කරන්න බෑ. දැන් මේක අනිවාර්යෙන් මේ කාරණාව ඒ දිනටම මේ වෙලාව තියෙන්න ඕනේ කියලා තමයි මම කියන්නේ. 7 වෙනි කරුණේ ඉල්ලුම් කරන භාෂා මාධ්‍ය පසු වෙනස් කිරීමට ඊට නොදොල් ලැබෙන අතර පත්වීම ලැබීමේ සුදුසුකම් භාෂා මාධ්‍ය වෙනුවෙන් ඔබ විසින් ඉල්ලුම් පත්‍රය ඔයා කරන භාෂාව ඒ කියන්නේ ඔයාට ඕන භාෂාව ඉල්ලුම් කරන්න එක්සෑම් එකක් තියෙනවා නම් ඒකට භාෂාව වශයෙන් ඉදිරිපත් කරනවා සිංහල නම් සිංහල දාන්න ආයි දෙමළ ඔයාට ඕන නම් දෙමළ කියලා දාන්න බැයිලු. 7 වෙනි කරුණ වශයෙන් කියනවා බඳවා ගැනීමේ ක්‍රමවේදය. එයාලා ඊට 10ක් තියෙනවා. සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් මගින්ලු සම්මුඛ පරීක්ෂණය කරන්නේ. ඉහළම ලකුණු ගන්න 12 දෙනාලු මේකට යොදා ගන්නේ. ඉහළම ලකුණු ගන්න 12 දෙනා තමයි මේකට ගන්න කියලා තමයි මේ සඳහන් කරන්නේ. පුරප්පාඩු ලෙස බඳවා ගන්නේ. තනතුර ලබා ඇති පළපුරුදු අධ්‍යාපන සුසුකම් හා බාහිර ක්‍රියාකාරකම් පිළිගත් හැකි සහතික මගින් සනාථ කරන්නත් උනලු. ඒවා අනිවාර්යෙන් එදා දිනේට වළංගු වෙන්නත් උනලු. ඒක මෙයාලගෙන ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයෙන් ලබා ගැනීමේ පටිපාටිය ලබා ඇති වෘත්තීය සුසුකම් වලට ලකුණු 5ක් දෙනවා කියලා කියනවා. සංනිවේදන හැකියාව ලකුණු 10ක් දෙනවලු. අධ්‍යාපන සුසුකම් වලට අපොස උසස් පෙළ සාහිත්‍ය ලකුණු 5යි. සාමාන්‍ය පෙළ පාස් වෙන ලකුණු 10යි. ඒ කියන්නේ පෞරුෂයට ලකුණු 5ක් ඒ වගේම බාහිර ක්‍රියාකාරකම් ලකුණු 5ක් සම්මුඛ පරීක්ෂණයේදී කුසලතාවයට ලකුණු 10ක් වශයෙන් මුල් ලකුණු 50ක් දෙනවා කියලා තමයි මෙයාලා මෙතන සඳහන් කරලා තියෙන්නේ. කාර්යාල කාර්ය සේවක තනතුර සඳහා ඒ විදිහට තමයි මෙයාලා කරුණු සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට ඒ වගේම පත්වීම ක්‍රියාත්මක දිනයට ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විසින් තීරණය කරන්නේ කවද්ද පත්වීම අපි දෙන්නේ කියලා. 8 වෙනි වශයෙන් මෙතන ප්‍රධානම එක තමයි වැටුප් ක්‍රමය. වැටුප් කොහොමද දෙන්නේ? වැටුප් කේතය මෙයාලා සඳහන් කරනවා PL 1.2025 කියලා. වැටුප් පරිමාණය මූලික වැටුම 40000ක් වශයෙන් අනික්වා දීමනත් එක්ක සම්පූර්ණ වැටුමට 61880 වගේ මුදලක් ලැබෙනවා කියලා තමයි මෙහි සඳහන් කරන්නේ. රාජ්‍ය පරිපාලන චක්‍රණය උපලේඛනෝ නියමිත වැටුම ගණනය කරනු ලබනලු තියෙන්නේ. ඒක ඒ වගේම 9 වෙනි කරුණ වශයෙන් මම සඳහන් කරනවා ආයුධ සමග ඉදිරිපත් කළ යුතු ලේඛන. එයාලා කියනවා මේකේ ආයුධ එක්ක ඔයාලා මොනවද ඉදිරිපත් කරන ලේඛන කියලා. ආයුධ සමග ලිපි ලේඛන ඉදිරිපත් කළ යුතුයි. ඒක ඔයා ආයුධ දාන්න කලින් මෙන්න මේවා දාන්න ඔයා එකතු කරගන්න. උපැන්න සහතිකයේ සහතික කළ පිටපතක්. ඒ කියන්නේ ඔයාගේ උපැන්න සහතිකයේ කොපියක් කරන් ඒක පිටපත කාර්ය ටික සහතික කරගෙන ඒක ඊළඟ ජාතික හඳුනන පතේ සහතික කළ පිටපතක් ඔයාගේ ID එකේ සහතික කළ පිටපතක් අධ්‍යාපන සහතිකය කියන්නේ සාමාන්‍ය පෙළ O level වල A level වල අදාළ පිටපත ඒකම ග්‍රාමීණධාරී සහතිකයක් අනිවාර්යෙන් ඒකට ඇතුළත් කරන තෝරාගත් අතුරුම සමග පොලිස් නිෂ්කාසන වාර්තාව ලබා ගැනීමට කටයුතු කරන ලැබේ. ඒ කියන්නේ තෝරාගත්තොත් එයාලා අනිවාර්යෙන් පොලිස් වාර්තාවක් කැඳවන කියලා තමයි කියන්නේ. දැන් 10 වෙනි කරුණ වශයෙන් මෙම නිවේදනයේ සඳහන් සුදුසුකම් ඇති ආයුධකරුවන් පමණක් ඉල්ලුම් කර ඇතැයි යන පූර්ව නිගමන මත නියමිත දිනට හෝ එදින පෙර ඉල්ලුම්පත් ඉදිරිපත් කර ඇති ආයුධකරුවන් යුගගත සම්මුඛ පරීක්ෂණයට කැඳවනු ලැබේ. එහෙත් එසේ කැඳවීමට ආයුධකරුවන් මෙම තනතුර සඳහා පත් කිරීම සුදුසුකම් සපුරා ඇති බවට පිළිගැනීම ලෙස සලකනු නොලැබේ. ආයුධකරුවන් සම්මුඛ පරීක්ෂණයට කැඳවා නිවේදනයේ අනුව සුදුසුකම් තිබේදයි පරීක්ෂා කරන අවස්ථාවේදී අවශ්‍ය සුදුසුකම් නොමැති බව අනාවරණය වූහොත් එම අයගේ අපේක්ෂිතත්වය අවලංගු කරනු ලැබේ. ඒකම එලා 11 වෙනි කරුණට කියනවා නියමිත ආයුධකරුවන් මෙම නිවේදනයේ සඳහා පොදු නීති රීතියට අනුව කටයුතු කිරීමට බැඳී සිටින්න කියලා.
සාවාදිත තොරතුරු බොරුතුරු දීලා තිනවා පුලිසියෙන් අඳුම්පතේ සඳහන් කර තොරතුරු අසත්‍ය වූ වැරදි බව බඳවා ගැනීමට පෙර අනාවරණ වුණොත් ඔබ අපේක්ෂිත අවලංගු කරනවලු. එබඳු අසත්‍ය හෝ වැරදි තොරතුරක් බඳවා ගැනීමෙන් පසු අනාවරණය වූහොත් ඊට අදාළව ක්‍රියාමාර්ගවලට යටත් වෙන්නත් කියලා ඔයාලට සඳහන් කරනවා. එතකොට ඔයාලට මේකේ සාරාංශය වශයෙන් සඳහන් කරන්න ඕන ඔයා මුලින්ම කරන්න ඕන ඔයා දැන් මේක සුදුසුකම් ටික තියනවද කියලා බලන්න. මේකේ සඳහන් කරපු ඒ වගේ ඊළඟට ඒ කාරණා ටික තියෙනවා. ඒකේ 13 වෙනි කොටසක් තියෙනවා පුරප්පාඩු පිරීම හෝ නොපිරීමේ අයිතිය ඒකාපත්‍ය සේවාදේශ එයාගේ සතුයිලු ඒක කියන්නේ පුරවනවද නැද්ද කියලා පස්සේ යට තීරණය කරන්න පුළුවන්. මෙම ගැසට් නිවේදනය සිංහල දෙමළ ඉංග්‍රීසි පාඨ අතර අනුකූලත්වයක් හෝ පරස්පරතාවයක් හෝ ඇති වූහොත් එවිට සිංහල භාෂා පාඨක බලපෑම් වීම යුතු වන්නේ මෙන්න සඳහන් කරුණ සම්බන්ධයෙන් හෝ කියාමර කිසි ගැටලුකාරීත්වයක් ඇති වූහොත් හෝ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා ගැසට් එකේ ඒකේ සිංහල මේක තමයි අවසන් තියෙන ඒ වගේම අධ්‍යක්ෂ ජෙනරාල්ලු මේක තීරණය කරන්නේ. හරි. ඔයාලා දැන් මොකද කරන්න ඕනේ? ඔයාලා මේක ඇප්ලයි කරනවා නම් දැන් එයාලා කියලා දෙන කොන්දේසි අනුව ඔයාලා දැන් මෙතන ඔයාලා සාමාන්‍ය පෙළ පාස්ද අදාළ රිසල්ට් තියනවද මේක අදාළ සුදුසුකම් ටික මම කිව්වේ. ඒ සුදුසුකම් ටික ඔක්කොම ඔයාලා තියෙනවා නම් ඔයා කරන්න ඕනේ මෙච්චරයි. ඔය අනිවාර්යෙන් ඔයාගේ උපැන්න සාතිකේ තියෙනවා නම් උපැන්න සාතිකේ පිටපතක් ගන්න. උපැන්න සාතිකේ පිටපත ගාමිණීදාරි කෙනෙක්ට හරි කියලා සාතික කරගන්න මේක මගේ සත්‍ය පිටපතක් කියලා. ඒ වගේම ජාතික හඳුන්වපතත් ඒකම සත්‍ය පිටපතක් කියලා සනාථ කරගන්න. ඒ වගේම ඔයා ගන්න යාගෙන් ගාමිණීදාරි සාතිකයක් එන ගාමිණීදාරිතුමාගෙන් ඒ වගේම අධ්‍යාපන සාතිකයක් පෙන්නලා ඔයගේ සත්‍ය පිටපත් පෙන්නලා ඒකේ සාතික ටික අරගෙන පිටපත් කොපි ටික අරගෙන සාතික කරගෙන ඔයා ඒක ඇටච් කරගන්න. ඇටච් කරගෙන ස්ටෙපර් එකකින් හරිය ඇටච් කරගෙන ඊට පස්සේ ඔයා ගන්න ලියුම් කවරය. ඒ ලියුම් කවරේ වම්පස කෙරවල ලියන්න මෙහෙමයි මේකෙත් සඳහන් කරලා තියෙනවා. මුලින්ම අපිට දැක්ක සඳහන් කරන කාර්යාල සේවකයේ 3 වෙනි ශ්‍රේණිය සඳහා හැදුම් පත්‍රය කියලා එහෙම සඳහන් කරලා ඒකම මෙතන මම ලින්ක් එක දාන්නම්. අනිවාර්යෙන් මේ ලින්ක් එකේ ලින්ක් එකට ගිහිල්ලා ඒකේ ෆෝම් එකක් තියෙන විස්තර ටික පුරවන්න මම ඒකටත් ගිහිල්ලා ඔයාලට මෙතන රිවිව් එකක් කරන්න. මේකම මේ ඒකට ගිහලා ෆෝම් එක පුරවන්න. ෆෝම් එක පුරවලා ඒ කරුණු ටිකත් දාලා ඔයාලට තියෙන තැපැල් කරන්න. එතකොට ඒකේ තව සඳහනක් තියෙනවා යට මේ ඇප්ලිකේෂන් එකක් තියෙනවා. ඔයාලට ඒක සමහරට මේ මෙතන ඇවිල්ලා කාර්යාල කාල සේවක කියලා සමහරට ඔයාලට ඔය සාමාන්‍ය බුක් ෂොප් වල ඇති ගන්න අනිවාර්යෙන් ඇප්ලිකේෂන් එක එනවා. මේ වගේ එකක් ආපුවම මෙතන කාර්යාල සේවයේ 3 වෙනි ශ්‍රේණිය සඳහා ආයුධම් පත්‍රය කියලා. හරි. ඒකේ ආයුධම් පත්‍රය එනවා. ඒ ආයුධම් පත්‍රය පුරවන්න මුල් ලකුණු සමග නම සිංහලෙන් ඒ අනුව වලට ඒක පුරව ගන්න පුළුවන්. පොලිස් වසම ජාතික හඳුන්වපත් හා අදාළ විස්තර දාලා ඒ කරුණු ටික පුරවන්න අධ්‍යාපන සුසුකම් මේ විදිහට ඒ ඇප්ලිකේෂන් එකේ තියෙයි. ඔයා මේ එක ටික පුරවලා ඒ ඇප්ලිකේෂන් එකෙත් අර ලියුම් කවරේටම දාලා ඇටච් කරලා අර මං කිව්ව තොරතුරුත් එක්ක ඔයාට පුළුවන් තැපැල් කරන්න. රෙජිස්ටර් තැපැල්ලින් තැපැල් කරලා මේවා කරන්න. එතකොට ඔයාට සමහරට යාලා කෝල් කරයි මෙහෙමයි වා ගන්නවා. මෙහෙමයි වට ඉන්ටර්විව් එකට එන්න පුළුවන් කවද්ද උත්තේ සුසුකම් වලට මෙයාලා මෙහෙම දෙන ලකුණු පටිපාටියක් සඳහන් කරලා තියෙනවා. එතකොට මේ ලංකාවටම ගන්න 12 දෙනයි මේ විදිහ තමයි ඒ ගැසට් එක තියෙන්නේ. මම අර ලින්ක් එකේ සඳහන් කරන්නම් අදාළ Google form එක. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් ඔයාලට බොහොම ස්තුතියි.